ඔන්න කාලෙකින් මායි අම්මයි අප්පච්චි අපි තුන්දෙනාම මුන්නේශ්වරම් කෝවිලට ගියා. මේ අලුතින් පටන් ගත්ත මගේ ව්‍යාපාරය දියුණු කරගන්නත් මගේ ආදරණීය දෙමෝපියන් දෙදෙනාටත් ඒ වගේම මගේ ආදරණීය යහළුවන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්නත් මේ සියලුම දේට ආශිර්වාද ලබා ගන්න කාලෙකින් අපි තුන්දෙනාම ගියා මුන්නේශ්වරම් වඳින්න. ඇත්තටම මේ ගමන හරිම සුන්දරයි. ඒ පූජා භූමියට ඇතුළු වෙද්දිත් මාරම සුවයක්, මාරම සෙනෙහසක්, හිතට අමුතුම විදිහේ වෙනසක් දැනෙන්න පටන් ගත්තා. පුළුවන් හැම වෙලාවකම අම්මයි අප්පච්චි මමයි අපි තුන්දෙනාම බලන්නේ මේ වගේ පුණ්‍ය කටයුතු වලට සහභාගී වෙන්න. ඉතින් වෙලාවක් ආපු ගමන් අපි ගියේ මෙන්න මේ වැඩේට. ඒක හරිම සුන්දර දවසක් වුණා. ඔයාලත් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්. ඇත්තටම භද්‍රකාලී අම්මා ළඟට අනිවාර්යෙන්ම යන්න. ඔයාලගේ හිතේ තියෙන දේවල් බය නැතුවම කියන්න. මේ හැම දෙම අපි ජීවත් වෙලා ඉන්න කන්නේ. ටෝක් විත් ෂාන් බණ්ඩාර.